අද මම ආන්සර් කරන්න යන්නේ ඔයාලා ගොඩ දෙනෙකුට නිතරම පැටලෙන එක ළඟින්ම යන ඉංග්‍රීසි වචන දෙකක තේරුම ඒ වගේ අවස්ථා 3ක් වගේ ක්වෙස්චන්ස් අහනවා. අපි බලමු මේ ක්වෙස්චන් එකට මම දෙන ආන්සර් එක ඔයාටත් වැදගත්ද? මේ දක්වා ඔයා ඒ වචන තේරුම නොදැන ද පාවිච්චි කරලා තියෙන්නේ කියලා. රයිට්? මේක ඉවර වෙනකම් බලන්න. මේ ටික ගොඩක් වෙලාවට ඔයාලට පොතකින් තේරුම් ගන්න බැරි වෙන වීඩියෝ එකකින් තේරුම් ගන්න බැරි දෙයක්. මොකද්ද මේ එක ළඟ යන වචනවල හරිම තේරුම කියන එක. අපි questions වලට ගිහිල්ලා බලමු. ලංකාවම කතා කරන ලංකාවම කතා කරන ස්පෝකන් ඉංග්ලිෂ් පන්තිය වෛද්‍ය කවිෂ්ක ගමගේ Some සහ any කියන වචන දෙකේ තේරුම මොකක්ද? First, I want to know the difference between some and any. Yeah, a good question and let me answer. පළවෙනි question එක some සහ any කියන වචන දෙකේ තේරුම මොකක්ද? මම දන්නවා අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන ඔයත් මේ දක්වා ඔය වචන දෙක පාවිච්චි කරන්නේ නැත්තේ ඒ දෙකේ තියෙන හරිම තේරුම දන්නේ නැහැ. some සහ any කියන වචන දෙකම ඉංග්‍රීසි භාෂාවේ පාවිච්චි වෙන්නේ අපි නිශ්චිතව දන්නේ නැති දෙයක යම් ප්‍රමාණයක් ගැන කියන්න. ටිකක්, යම් ප්‍රමාණයක්, කොටසක්, ස්වල්පයක්, යම් කොටසක් කියන අර්ථයන් some සහ any කියන වචන දෙකෙන් යෙදෙනවා. හැබැයි ওই දෙකේ තේරුම හාත්පසින්ම වෙනස්. මේක මාර ලස්සන වැඩක්. some කියන වචනේ මම පාවිච්චි කරන්නේ මොකක් හරි පොසිටිව් දෙයක් ගැන. එහෙම නැත්නම් ධනාත්මක දෙයක් ගැන. එහෙම නැත්නම් යම් ප්‍රමාණයක් තියනවා කියන අර්ථයෙන් ප්‍රකාශයක් කරන්න. As an example, I can say, I have some milk. මගේ ළඟ කිරි ටිකක් තියෙනවා. I have some money. මේක තියනවා කියන අර්ථය ධනාත්මකව ප්‍රකාශ වෙනවා. some කියන අර්ථය. Right? So I can say, let's have some ice cream. ධනාත්මකයි, positive. අපි ice cream ටිකක් කමු. ඒක මම කවදාවත් කියන්නේ නැහැ. I have any money කියලා. That is wrong. මම කවදාවත් කියන්නේ නැහැ. I have any milk කියලා. Let's have any ice cream කියලා මම කවදාවත් කියන්නේ නැහැ. හේතුව any කියන වචනේ පාවිච්චි වෙන්නේ යම් කිසි ප්‍රමාණයක් ගැන කියන්නෙම තමයි. හැබැයි වෙනස some එක තියෙන වෙනස තමයි. ඒක මම පාවිච්චි කරන්නේ negative impression එකක් දෙන්න. නැත කියන අර්ථයෙන්. එතකොට example එකක් බලුවොත් මට කියන්න පුළුවන් I don't have any milk. That is correct. මම ළඟ කිරි නැහැ. I don't have any milk. Right? ඊළඟට මට කියන්න පුළුවන් we didn't eat anything. අපි කිසිම දෙයක් කෑවේ නැහැ. ඒක මං කවදාවත් කියන්නේ නැහැ. we didn't eat something කියලා. මං කවදාවත් කියන්නේ නැහැ I don't have some milk කියලා. any කියන්නේ some කියන්නේ දෙකම යම් ප්‍රමාණයක් කියන අර්ථය හැඟවෙන වචන. හැබැයි some කියන එක මම පාවිච්චි කරන්නේ ධනාත්මකව දෙයක් ගැන කියන්න. any කියලා කියන්නේ නැත කියන අර්ථයෙන්. එහෙම නැත්නම් යම් කිසි දෙයක යම් ප්‍රමාණයක් negative impression එකක් එක්ක ප්‍රකාශ කරනවා. Is that clear? It's very clear. The difference between hear and listen. Excellent. That is another very good question. Right? යහන්නේ hear කියන වචනේ සහ listen කියන වචනේ වෙනස මොකක්ද කියලා. ඒක මාර question එකක්. මට මගේ ක්ලාස් එකේ හම්බෙන දරුවෝ ගොඩක් මම මේක මෙහෙමයි කියලා දෙනකම් වැරදියට හිතාගෙන ඉන්න දෙයක්. hear සහ listen කියන questions දෙකම වචන දෙකම මම පාවිච්චි කරන්නේ ඇහෙනවා කියන අර්ථය කියන්නේ. හැබැයි ඒක එහෙම එකක් නෙවෙයි. Right? ওই දෙකේ තියෙන වෙනස තමයි hear කියලා මම පාවිච්චි කරන්නේ මට ඇහෙනවා කියන අර්ථය දෙන්න. සිංහලෙන් මට ඒක ඔළුවට එන්නේ මට ඇහෙනවා කියන අර්ථයෙන්. ඒක මම effort එකකින් තොරව කරන දෙයක්. මට සිද්ධ වෙන දෙයක්. මට ඇහෙනවා. So I can say I hear music coming from the room. Right? මට කාමරෙන් එන music එකක් ඇහෙනවා. Another example, I can say I can hear birds outside. I can hear birds outside. මට ඇහෙනවා කුරුල්ලන්ගේ සද්දය එළියේ. ඒක මට ඇහෙන දෙයක්. Right? On the other hand, listen කියලා කියන්නේ මම අහනවා කියන අර්ථය. අහන එක මම actively කරන දෙයක්. මම කරන දෙයක්. අහනවා එහෙම නැත්නම් ඇහුම්කම් දෙනවා කියන එක. Right? I listen to music every evening to relax. මම හැම හවසකම සංගීතයට ඇහුම්කන් දෙනවා relax වීම සඳහා. I listen. So I never say I hear.
right? එතකොට මම මගේ ගුරුවරයා උගන්වනකොට ඉතාම සුපරීක්ෂාකාරීව අහගෙන ඉන්නවා. I listen carefully when my teacher explains something. I listen carefully when my teacher explains something. Right? To summarize, here මට ඇහෙනවා. Listen මම අහනවා. My last question. Can you explain the difference between watch and look? Watch සහ look යන වචන දෙකේ වෙනස මොකක්ද? Another good question, right? Watch සහ look කියන වචන දෙකේ වෙනස මොකක්ද? ඔයාලා මේ වීඩියෝ එක බලනකොටත් ඔය දෙකම හිතාගෙන ඇත්තේ බලනවා කියන අර්ථයෙන් වැරදි. ඒක තවත් ඉතාම වටින question එකක්. Watch සහ look. Right? මේක නිතර confuse වෙන වචන දෙකක්. හරි tricky වචන දෙකක්. Even in written exams, real exams වලදී ඔයගොල්ලෝ මේක දන්නවද කියලා check කරන්න පුළුවන්. watch කියන වචනය සිංහලෙන් මගේ ඔළුවට එන්නේ නරඹනවා කියන අර්ථයෙන්. නරඹනවා. right? උදාහරණයක් විදිහට මම ටීවී එක නරඹනවා. ඒක watch කියන එක මම සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම මතක තියාගන්න. මම මේක යම්කිසි කාල සීමාවක් දක්වා කරන එකක්. right? මම නරඹනවා. මම චිත්‍රපටයක් නරඹනවා. මම වේදිකා නාට්‍යයක් නරඹනවා. මම නිවුස් එකක් නරඹනවා කියලා අර්ථය. right? So I can say I watch movies when I have a free time. I watch movies. So I never say I look movies. Right? මම නරඹනවා. I watch movies. I watch birds from my balcony. මම මගේ balcony එකේ කුරුල්ලන්ව නරඹනවා. සිංහලෙන් නරඹනවා කියලා ඔළුවට එන්නේ නැහැ. හැබැයි මම ඒක යම්කිසි කාල සීමාවක් දක්වා රස විඳින්මින් කරන දෙයක්. I watch birds from balcony. හැබැයි look කියලා කියන්නේ මම බලනවා කියන අර්ථය දෙන වචනය. ඒක මම ගොඩාක් වෙලාවට යම්කිසි කාල සීමාවක් දක්වා කරගෙන යන එකක් නෙවෙයි. මම නිකන් කරන දෙයක්. I look. As an example, I can say I look in the mirror before leaving the house. මම ගෙදරින් එළියට යන්න කලින් කණ්ණාඩිය දිහා බලනවා. මම කණ්ණාඩිය දිහා නරඹන්නේ නැහැ. ඒතර ඒක මම කවදාවත් I watch කියලා කියන්නේ නැහැ. I look in the mirror before leaving the house. Right? ඒ වගේම look කියන එක මට කියන්න පුළුවන් I look for my phone every morning. මම හැමදාම උදේට මගේ ෆෝන් එක හොයනවා, බලනවා කියන අර්ථය. මම මේක කවදාවත් නරඹන දෙයක් නෙවෙයි. ඒතර watch කියන්නේ නරඹනවා කියන අර්ථය. එහෙම නැත්නම් යම්කිසි කාල සීමාවක් දක්වා කරගෙන යන දෙයක්. look කියලා කියන්නේ මම බලනවා. නරඹනවා නෙවෙයි. Is that clear? It's very clear. Thank you so much. මම හිතනවා අද වීඩියෝ එක ඔයාලට ඉතාමත්ම වැදගත් වෙන්න ඇති කියලා. ඉතින් මේ වගේ questions අහලා මගෙන් ඉගෙන ගන්න මගේ spoken English class එකට එන්න. හැම දරුවෙක්ටම අවස්ථාව ලැබෙනවා. පන්තියකට ඇවිල්ලා ඉංග්‍රීසි ඉගෙන ගන්නවා කියන එක අන්තිම පාරට කරලා ඉංග්‍රීසි හදා ගන්න ඕන නම් මේ පෙනෙන WhatsApp නම්බරයකට message එකක් දාලා ආගේ සීට් එක book කරගන්න. මේ වගේම වීඩියෝ එකකින්